පසුගිය පැය කිහිපය පුරාම හැමම කතා වෙන. උදේ නැගිටිද්දී ඔයාට දකින්න ලැබිච්ච පුවත්පත් සිරස්තලය මොකක්ද? හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට මරණ දඬුවම නියම වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතුම දවසකින් අවුරුදු 7කට පස්සේ රට හිටපු ප්‍රබලම ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් අධිකරණය හමුවේ වරදකරුවන් වෙලා තියෙනවා. ඒත් මෙතන තියෙන ඇත්තම ප්‍රශ්නය මොකක්ද? ඔවුන් වරදකරුවන් වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කරපු නිසාද නැත්නම් ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණු නිසාද? අද අපි මේ කියන කතාව පුද්ගලයන් දෙදෙනෙක් ගැන විතරක් නෙවෙයි. මේක වගකීම ගැන කතාවක්. මේක වගවීම ගැන කතාවක්. ඒ වගේම 2019 ඉඳලා මුළු ශ්‍රී ලංකාව යුක්තිය ඉල්ලලා සාධාරණත්වය ඉල්ලලා එකම ප්‍රශ්නයක් පස්සේ එළවන කතාවක්. පාස්කු ඉරිදා ප්‍රහාරය ඇත්තටම වළක්වා ගන්න තිබුණාද? ඊයේ ලැබුණු මේ නඩු තීන්දුව තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා අවුරුදු 7ක් ආපස්සට යන්න. 2019 අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරාම හිටපු දසදහස් ගණනක් කතෝලික භක්තිකයින් තමන්ගේ ආගමික වතාවත්වල යෙදෙන්න පල්ලිවලට එකතු වුණා. ඒ වෙලාවෙම කොළඹ සුකෝපභෝගී හෝටල්වල සංචාරකයින් උදෑසන ආහාරය ගනිමින් හිටියේ. ඊට පස්සේ විනාඩි කිහිපයක් ඇතුළත හැම දෙයක්ම වෙනස් වුණා. එකවර එල්ලවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පල්ලි සහ හෝටල් විනාශ වෙලා ගියා. අහිංසක මිනිස්සු 260කට වැඩි පිරිසකට ජීවිත අහිමි. තවත් 100 ගණනක් බරපතල ලෙස තුවාල ලැබුණා. මුළු ශ්‍රී ලංකාවම ඒ වගේම මුළු ලෝකෙම දැඩි කම්පනයකින් මේ දිහා බලන් හිටියා. ඒත් මේ ප්‍රහාරයෙන් පස්සේ එළියට ආපු තොරතුරු ප්‍රහාරය තරම්ම මුළු රටම ආයමත් කම්පාවට පත් කළා. පරීක්ෂණ පවත්වද්දී ප්‍රහාරයට කලින්ම ශ්‍රී ලංකාවේ බලධාරීන්ට බුද්ධි අංශ තොරතුරු ඇඟවීම් ලැබිලා තිබුණු බව එළියට ආවා. විමර්ශකයින්ට අනුව ඉන්දියානු බුද්ධ්‍යංශ මගින් ශාස්ත්‍ර ප්‍රහාරයක් සිදුවීමේ අවදානමක් ගැන සවිස්තරාත්මක තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දීලා තිබුණා. එතන අනතුරු ඇඟවීම තිබුණා. සැකකරුවන්ගේ නම් තිබුණා. ප්‍රහාර එල්ලවිය හැකි ස්ථාන පවා තිබිලා තියෙනවා. ඉතින් ස්වාභාවිකවම රට පුරාම එකම ප්‍රශ්නයක් මතුවෙන්න පටන් ගත්තා. මෙච්චර පැහැදිලි තොරතුරු තිබිලත් ඇයි ඒ ගැන මුකුත්ම කළේ නැත්තේ? ඊයේ ලැබුණු නඩු තීන්දුවේ මැද ඉන්න පුද්ගලයන් දෙදෙනා ගැන අපි අවධානය යොමු කළොත් පළමු කෙනා පූජිත ජයසුන්දර. ඒ වෙනකොට ඔහු ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා. රටේ ඉහළම පොලිස් නිලධාරියා. දෙවැනි කෙනා හේමසිරි ප්‍රනාන්දු. ඔහු ආරක්ෂක ලේකම්වරයා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ජ්‍යෙෂ්ඨම රාජ්‍ය නිලධාරියා. ශ්‍රී ලංකාවේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රබලම නිලධාරීන් දෙදෙනා තමයි මේ දෙන්නා. ඒත් මෙතනදී අපි තේරුම් ගන්න ඕනි ඉතාම වැදගත් දෙයක් තියෙනවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියලා චෝදනා එල්ල වුණේ නැහැ. මේ නඩුව ඒ ගැන නෙමෙයි. අධිකරණය අවධානය යොමු කළේ වෙනස්ම දෙයකට. ඒ තමයි වගකීම. බුද්ධ්‍යංශ අනතුරු ඇඟවීම් ලැබුණට පස්සේ මේ නිලධාරීන් දෙදෙනා ක්‍රියා කිරීමට අපොහොසත් වුණාද කියන එකයි විනිසුරුවරයා පරීක්ෂා කළේ. අධිකරණයට අනුව මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සාධාරණ පියවර ගැනීමෙන් නෛතික වගකීමක් ඔවුන්ට තිබුණා. විනිසුරුවරුන් නියම කළේ මේ වගකීම ඉටු වෙලා නැහැ කියලා. වෙනත් විදිහකින් කිව්වොත් ඊයේ ලැබුණු නඩු තීන්දුව පදනම් වෙන්නේ ඔවුන් ඉටු කිරීමට අපොහොසත් වූ රාජකාරිය මත මිසක් ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වීම මත නෙමෙයි. ඒ වෙනස තේරුම් ගැනීම ඉතාම වැදගත්.
ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේකට මෙච්චර කල් ගියේ කියන එක. ඊට උත්තරය තියෙන්නේ අපේ නීතිමය ක්‍රියාවලිය ඇතුළේ. මේ නඩුවට වසර ගණනාවක විමර්ශන, සාක්ෂි විමසීම්, නීතිමය තර්ක සහ අභියාචනා ඇතුළත් වෙනවා. ඊට කලින් පැවැත්වුණු අධිකරණ ක්‍රියාමාර්ගවලදී වෙනස් නීතිමය තීන්දුව ලැබුණත් නඩුව ඉදිරියටම ගියා. ඊයේ ලැබුණ මේ නඩු තීන්දුව අන්නේ දීර්ඝ අධිකරණ ක්‍රියාවලිය ප්‍රතිඵලයක්. ඒක එක්කරයකින් ගත්ත තීරණයක් නෙවෙයි. දැන් මෙන්න තවත් වැදගත් ප්‍රශ්නයක්. මරණ දඬුවම කිව්වම ඒක ඊටම බරපතල ලෙස ඇහෙන දෙයක්. ඔව්, මරණ දඬුවම බරපතලයි. ඒත් ඒ කියන්නේ ඇත්තටම ඔවුන්ට දෙනාව එල්ලලා මරනවා කියන එකද? අනිවාර්යෙන්ම නැහැ. ලංකාවේ නීතිය අනුව මරණ දඬුවම ලබා දෙන්න පුළුවන් වුණාට 1976න් පස්සේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කළා නැහැ. ඊට අමතරව මේ වගේ තීන්දුවකින් පස්සේ ඉදිරියට යන්න පුළුවන් නීතිමය පියවර සහ අභියාචනා ක්‍රියාමාර්ග තවත් ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා ඊයේ දුන්න තීන්දුව ප්‍රධාන නීතිමය තීන්දුවක් වුණාට ඒකෙන් ස්වයංක්‍රීයවම දඬුවම ක්‍රියාත්මක වෙනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඊයේ ලැබුණ මේ තීන්දුව ගැන ඔබ දරන අදහස් කුමක්ද? මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. රාජ්‍ය තනතුරක් දරද්දී ඒ එක්කම විශාල වගකීමකුත් ලැබෙනවා. ඒක මතක් කරලා දෙන්න. ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු ඉහළම මට්ටමට ලැබිලා තියෙද්දි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන ක්‍රියාත්මක වෙයි කියන. ඒ වගේම මේ නඩුවෙන් තවත් ලොකු ප්‍රශ්න කිහිපයක් මතු කරනවා. බුද්ධ්‍යංශ අනතුරු ඇඟවීම් ලැබෙද්දි රජය ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද? මේ අනතුරු ඇඟවීම් ගැන ක්‍රියා නොකරද්දි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැරිය යුතු වගවීමේ ප්‍රමාණය කොහොමද? සමහර විට ඒ හැම එකකටම වඩා අමාරුම ප්‍රශ්න. මේ ඛේදවාචකය ඇත්තටම වළක්වා ගන්න තිබුණාද? පාස්කු ඉරිදා ඛේදවාචකයට දැන් අවුරුදු 7ක්. ඒත් ගොඩක් පවුල්වලට ඒ පාස්කුද්දා දිනය තවමත් ඉවර වෙලා නැහැ. ඊයේ ලැබුණ මේ තීන්දුව සාධාරණත්වය සහ වගකීම සෙවීමේ ඒ දීර්ඝ ගමනේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක්. මේකෙන් සාධාරණිෂ්ඨ වුණාද, අර්ධ සාධාරණයක් වුණාද, නැත්නම් මේක තවත් පරිච්ඡේදයක ආරම්භයක්ද කියන එක ඉතිහාසය සහ අධිකරණය තීරණය කරනවා. මට දැනගන්න ඕනේ ඔබේ අදහස. ඔබ හිතනවද මේ නඩුවෙන් නිසියාකාර වගවීමක් සිද්ධ වුණා කියලා? එහෙම නැත්නම් විසඳෙන්න නැති ප්‍රශ්න ඉතිරි වෙලා තියෙනවා කියලා? කරුණා කරලා ඔබේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. පුවත පිටුපස තියෙන ඇත්ත කතාව පැහැදිලිව දැනගන්න මේ channel එක subscribe කරන්න. Sri Lanka's former police chief Pujith Jayasundara and former Defence Secretary Hemasiri Fernando have been sentenced to death over their failure to prevent the 2019 Easter Sunday bombings, one of the deadliest attacks in the country's history. The verdict was delivered by a special permanent trial at bar in Colombo after the court found both men guilty on multiple charges related to the attacks. The court ruled that the two former officials failed to act on prior intelligence warnings that could have prevented the coordinated suicide bombings. They were convicted on charges including criminal dereliction of duty, murder, attempted murder, and failing to take necessary action despite advance information about the planned attacks. Following the verdict, Jayasundara and Fernando were escorted from the High Court under heavy security and placed into a prison bus as armed members of Sri Lanka's Special Task Force guarded the court premises. Media gathered outside as the vehicle departed with the convicted former officials. Sri Lanka retains the death penalty under its laws, but the country has observed a long-standing moratorium on executions. In practice, death sentences are generally not carried out and are commonly commuted to life imprisonment. The ruling marks a dramatic reversal in the long-running legal case. Both men had been acquitted of similar charges by a 3-judge High Court bench in 2022. However, the Supreme Court later ordered a fresh trial, leading to the retrial that began in March and ultimately resulted in the latest convictions. The Easter Sunday attacks on April 21st, 2019
targeted 3 churches and 3 luxury hotels across Sri Lanka. The coordinated bombings killed 279 people and injured around 500 others, many of them members of the country's Christian community. The attacks shocked the nation and prompted widespread criticism over security failures, with victims' families continuing to demand accountability more than 7 years later.